ඉතින් අද අපි බලමු රසම රස garlic rice එකක් ලේසියෙන්ම ගෙදරදී හදාගන්න කොහොමද කියලා. ඉතින් මම අද ඉස්සල්ලාම සුදු ලුණු, රතු ලුණු, ඒ වගේම අමුඩිස් කරල් දෙකක් මෙතන අරන් තිනවා. මේ ටික මේ විදිහට වංගෙඩියට දාලා චූරි කෑලි වෙනකන් කොටලා ගන්නවා. ඉතින් අපිට මේවා චූටියට කපලා වුණත් ගන්න පුළුවන්. හැබැයි කපලා ගන්නවට වඩා මේ විදිහට වංගෙඩියට දාලා කොටලා මේක ගත්තාම මේකේ තියෙන රස හොඳට අපේ රයිස් එකට මික්ස් වෙලා අපේ රයිස් එක තවත් හොඳට ඒ කියන්නේ තවත් රස කරගන්න පුළුවන්. ඊළඟට මම ගත්තා චූටියට කපාගත්ත මීට් බෝල්, ඒ වගේම කරපිංචා, ලොකු ලුණු ගෙඩිය. ඊළඟට මම මේ වගේ බිත්තර තුනකුත් ලෑස්ති කරගත්තා. මේවා ඔයාලට කැමැත්තකමත් අනුව දේවල් අඩු වැඩි වශයෙන්ම එකට එකතු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මම මේකට භාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා ඊළඟට බටර් චුට්ටකුත් එකතු කරගත්තා. ඉතින් තෙල් එක ටිකක් රත් වීගෙන ඇද්දි අපි කලින් කපලා ලෑස්ති කරලා තියාගත්ත බීලුණු ගෙඩිය මේ විදිහට තෙල් එකට දාලා ඒක චුට්ටක් බැදෙන්න දෙන්න. ඉතින් අපි රත් වෙච්ච තෙල් එකට ලුණු, සුදු ලුණු, කරපිංචා, අමුමිරිස්, මීට් බෝල් මේ ඔක්කොම එකතු කරලා ඒක ටිකක් ෆ්‍රයි වීගෙන එද්දී මම මේ දැන් එකතු කරේ ඩාර්ක් සෝයා සෝස් ටිකක් එකතු කරා. මේක ඔයාලගේ රස අනුව ඔයාලට අඩු වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මේ එකතු කරන්නේ ලුණු, ඒ වගේම කෑලි මිරිස් ටිකක්, ඒ වගේම 3-5 ඊළඟට ගම් මිරිස් ටිකකුත් මම එකතු කරගන්නවා. ඔයාලට අර මං කලින් කිව්වා වගේ මේවා ඔයාලගේ රස අනුව අඩු වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් මම බිත්තර තුනත් එකතු කරලා ඒකත් ලාවට බැදීගෙන එද්දී දැන් මම උයාගත්ත බත් ටික මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති හාල් වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මට කලින් කියන්න අමතකුණා. දැන් මම මේකට එකතු කරගත්ත මීට් බෝල්නේ. ඔයාගේ කැමැත්ත අනුව ඔයාට පුළුවන් සොසේජ් එකතු කරගන්න. එතකොට චිකන්, ඉස්සෝගේ දෙයක් එකතු කරගත්තා නම් තවත් රහයි. ඒ වගේ ඔයාගේ රස අනුව, කැමැත්ත අනුව මොනවාම හරි මස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් කලින් දවසේ ඉතුරු වෙච්ච බත් තියෙනවා නම් ෆ්‍රිජ් එකේ දාලා තියලා උදේට මේ වගේ හරිම සිම්පල් garlic rice එකක් හදාගෙන ඔයාගේ breakfast එක විදිහට ගන්න. ඉතින් මම මේකට සුදු ලුණු ගොඩක් එකතු කරගත්තා. එතකොට තමයි මේකේ රස තවත් වැඩි වෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් නම් ඒ විදිහට හදාගන්න. ඒ වගේම තමයි මේක හදන වෙලාවට මානම සුවඳයි. ඉතින් මේකේ ලස්සන වැඩි කරගන්න, ඒ වගේම රස තවත් වැඩි කරගන්න ඔයාට පුළුවන් අන්තිමට චූටියට කපපු ලුණු කොළ ටිකක් මේකට උඩින් එකතු කරගන්න. Thank you for watching my video.